සුබ දවසක් යාළුවනේ. අපි ඉරහදල් පාම් YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකක් කරන්න හිතුවා. ඔයාලා මුලින් පටන් ගන්න ඉන්න කෙනෙක්ට පොඩි අදහසක් ගන්න වීඩියෝ එකක්. ඔයාලා මුලින්ම පටන් ගන්නකොට කිරි වලටද මස් වලටද ඒ කියන්නේ පැටව උන්ටද කියලා වීඩියෝ පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා හිතුණා. ඔයාලා මුලින්ම තෝරගන්නකොට ඔය තුنين කෝකද තෝරගන්න ඕනේ කියලා එතකොට කෙනෙක්ට අදහසක් ගන්න පුළුවන්. ඒක නිසා පොඩි වීඩියෝ එකක් කරන්නයි කියලා හිතුණා. වීඩියෝ එක බලලා ඔයාලට ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් එකකින් අරගන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා channel එක subscribe කරගෙන තව කෙනෙක්ට බලන්න වීඩියෝ එක හොඳයි නම් share කරලා දාගන්න. දිගටම අපිට එක්ක ඉන්න එහෙනම් අපි වීඩියෝ එකට යමු. මම අද වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවේ එළු පාලනයට අලුතෙන් ඉන්න වගේම දැනටම එළු ඇති කරන ගොඩක් දෙනෙක්ට තියෙන පොඩි ගැටලුවක් ගැන. ඒ තමයි එළු පාලනයෙන් අපිට වැඩිම ලාභයක් ගන්න පුළුවන් මස් සඳහාලවි කිරීමෙන්ද නැත්නම් පැටවු සහ කිරි නිෂ්පාදනයෙන්ද කියන එක. යාළුවනේ ලංකාවේ මේ අංශ දෙකටම මාර ඉල්ලුමක් තියෙනවා. හැබැයි හැමෝටම එකමකම හරියන්නේ නැහැ. මොකද ඔයාලට තියෙන ඉඩකඩ වියදම් කරන්න පුළුවන් මුදල සහ ඔයාලගේ කාලය අනුව මේ දෙකෙන් තෝරගන්න ඕනේ. නියමිත ක්‍රමය මොකක්ද කියලා අද වීඩියෝ එකෙන් බලමු. වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව දිගටම බලන්න කියලා ආරාධනා කරනවා. හරි අපි මුලින්ම කතා කරමු මස් සඳහා එළුවන් ඇති කරන්නේ කොහොමද සහ ඒකේ තියෙන ලාභය මොකක්ද කියලා. මස් සඳහා එළුව හදනවා අපිට සත්තු දෙන්නෙක්ගෙන් පටන් ගන්න ලොකු ලාභයක් ගන්න අමාරුයි. ඒකට සත්තු ටිකක් වැඩි ප්‍රමාණයක් ඉන්න ඕනේ. මොකද මේ ක්‍රමයේදී අපිට දිනපතා ආදායමක් ලැබෙන්නේ නැහැ. ආදායම ලැබෙන්නේ සතාව සම්පූර්ණයෙන් විකුණන දවසට විතරයි. සාමාන්‍ය මාස 3ක් 4ක් වයස පුංචි පිරිමි පැටවු අරගෙන උන්ට හොඳට කෑම බීම දීලා මාස 6ක් 8ක් යනකම්ම හොඳට නඩත්තු කරන්න. හොඳ බරක් ආවට පස්සේ තමයි අපි මස් පිණිස වෙනදපුරට දෙන්නේ. මස් සඳහා අපි බලමු වඩාත්ම හොඳම ගැලපෙන්නේ මොන එළු වර්ගයද කියලා. ඔයාලට පුළුවන් බෝයර් හෝ යමුනාපාලි වගේ උසස් ආරි සතුන්, ඒ වගේම දෙමුහුන් ක්‍රොස් වර්ග බ්‍රීඩ් එක. මොකද උන් ඉක්මනින් මහත් වෙනවා. මස් වල මේ දවස්වල කියන්නේ මස් සඳහා ඉහළ මිලක් තියෙනවා. ලංකාවේ එළු මස් වලට මාර ඉල්ලුමක් තියෙනවා දැන් මේ හැම පළාතකම වගේ. අද වෙළඳපොලේ සාමාන්‍ය මස් මම ඉන්න පළාතේ යනුව සාමාන්‍ය 2800ක් 3200 වගේ ඉහළ මිලකට විකිනෙනවා. හිතන්නකෝ ඔයාලා හොඳට කෑම දීලා කිලෝ 70ක විතර හොඳ එළුවෙක් හැදුවා කියලා. අන්න ඒ වගේ සතෙක් අපිට කිලෝ 50කට ආසන විතර මස් සඳහා විකුණ ගන්න පුළුවන්. එතකොට එක සතෙක්ගෙන් විතරක් එකපාර රුපියල් ලක්ෂ 1.5කට වැඩි තක මුදලකට අපිට ගන්න පුළුවන් වෙනවා. මේකේ තියෙන අභියෝගය ඒ කියන්නේ සතා ලොකු වෙනකම්ම මාස කිහිපයක් යන නිසා ඒ කාලය ඇතුළත ඔයාගේ කෑම බීම සහ බෙහෙත් වල අපිට අතින් වියදම් කරන්න වෙනවා. ඒ වගේම සතා නිරෝගීව තියාගන්න ලොකු අවධානයක් දෙන්න ඕනේ. ඒ ටික තමයි ඉතින් ඔයාලා අර සත්තු මස්සට හදන කට්ටිය ගොඩක් අඩුයි. ඉතින් අර මස් වලට ඉල්ලුමක් තුනට ගොඩක් දෙනා හදන්නේ කිරි වලට තමයි. අපි කිරි පැත්තත් පොඩ්ඩක් කතා කරමුකෝ. ඒ කියන්නේ පැටව් මෙහෙමත් කර කිරි සහ පැටව් බෝ කිරීම. ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. පැටව් නිෂ්පාදනය එහෙම නැත්නම් බ්‍රීඩින් ෆාම් එකක් කරන එක ගැන යාළුවනේ ලංකාවේ අලුතෙන් එළු පාලනේ පටන් ගන්න ඉන්න ඒ හැමෝම හොයන්න ඇති කරන්න හොඳ උසස් සාරේ එළු පැටව්. අන්නේ නිසා ඔයාලා ළඟ හොඳ මව් සත්තු ඉන්න ඕන. උන්ගෙන් ලැබෙන පැටව් ලංකාවේ ඕනම වෙලාවක මාර ඉල්ලුමක් තියෙනවා. විකුණ ගන්න බැරි වෙන්නේ නැහැ. මේකට විශේෂයෙන්ම ඔයාලට ගන්න පුළුවන් යමුනාපාලි, සානාන් වගේ උසස් වර්ගවල සත්තු පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට. බෝයර් පුළුවන්. අර බෝයර් වර්ගයට
අපේ ලංකාවේ එහෙම ගොඩාක් දෙනෙක් හදන්න යන්නේ නැහැ. සල්ලි තියෙන කෙනෙක් තමයි බෝයර් එක. ඒ කියන්නේ ඒක මිල වැඩිනේ ටිකක් අර යමුනාපාලි සානාන් එකට වඩා මිල වැඩි. කිරි සහ පැටවුන්ගේ වාසි ගැනත් අපි පොඩ්ඩක් කතා කරමු. මේක මේ තියෙන ලොකුම වාසිය තමයි මස් වලට වගේම සත්තු ඔක්කොම විකුණලා දාන්න නැහැනේ අපි. මව සත්තු දිගටම ෆාම් එකේ ඉතුරු වෙනවා. උන් අපිට ඒ කියන්නේ උන්ගෙන් අපිට දිගටම පැටව ගන්න පුළුවන්. මව සත්තුන්ගෙන් ලැබෙන එළු කිරි වලට තියෙන ඉහළ මිලක් තියෙනවා. ඒ වගේම ඖෂධීය වටිනාකමක් තියෙනවා. ඒ නිසා කිරි ලීටරයක් ඉතාම හොඳ මිලකට දිනපතා විකුණලා ෆාම් එකේ එදිනෙදා වියදම් පියව ගන්න පුළුවන්. ස්ථාවර ආදායමක් ගන්න පුළුවන් දවස ගානේ. කියන්නේ ඔයාලා කිරි ඔයාලගේ පළාත අනුව කිරි විකුණ ගන්න පුළුවන් නම් ඔයාලට දවස ගානේ ස්ථීර ආදායමක් ගන්න පුළුවන්. පැටව මහසත්තු ගැන කතා කරද්දී හොඳ නිරෝගී මව්සත්තු අපිට පාවිච්චි කරන්න වෙනවා මේ සඳහා. කියන්නේ හොඳ නඩත්තු කරගන්න පුළුවන් ඔයාලට හොඳ උසස් ආරේ නිරෝගීමත් මව්සත්තු ගෙන් යවන පැටියෙක් මාස 3ක් 4ක් වෙද්දී හොඳ මිලකට කිසිම මහන්සියක් නැතුව අලුත් ගොයයන්ට විකුණ ගන්න පුළුවන් ඔයාලට. අලුත් ගොයය නෙවෙයි ඕනම කෙනෙක්ට ඔයාලට විකුණ ගන්න පුළුවන්. අර අපි මෙහෙමයි අපි සතාට සලකලා හොඳට නඩත්තු කරලා හොඳ සතෙක් නිරෝගීව හදාගත්තොත් කිසිම බයක් නැතුව පැටව මාකට් එක හොඳට හදාගන්න පුළුවන්. ඔයාලා ඒක හදලා හොඳ ඒ කියන්නේ පැටව බෝ කරලා සහ කිරි වලට හදනවා නම් මේ දෙක ඔයාලගේ පළාත අනුව ඔයාලා මේ පොඩ්ඩක් හොයලා බලලා ඔයාලා තේරුම් ගන්න ඕනේ මම මොන වර්ගෙද හදන්න ඕනේ එහෙම කියලා. එතකොට ඔයාලට මේ ඒක ලේසියෙන් කරගෙන යන්න පුළුවන්. ෆාම් එකට ඉස්සෙල්ලා හත්තු ටිකක් අරගෙන නඩත්තු කරගෙන හොඳ මව් සත්තුන්ගේ පැටව අරගෙන ඔයාලට පැටව උනත් ඉහළ විලකට විකුණ ගන්න පුළුවන්. මේකේ තියෙන අභියෝගය තමයි පැටව ලැබෙන කාලයට සහ පුංචි කාලේදී ඒ කියන්නේ ලෙඩ රෝග හැදෙන තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා පැටව ටික ලොකු කරගන්නකම් ටිකක් කැපවීමෙන් සහ ඉවසීමෙන් වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ පැටව සහ මව් සත්තු හොඳින් රැක බලා ගන්න ඕනේ අපි පොඩි දවස්වල. ඒක නිසා අර මස් මම හිතනවා ලංකාවේ මස් ගත්තොත් එහෙම මස් ඉහළ මිල්ලුමත් වුණාට ගොඩක් දෙනා කැමති නෑ මස් වලට යන්න. අර කිරි වලට සහ පැටව බෝගල විකුණන එක තමයි ගොඩක් දෙනෙට ගැලපෙන්නේ. ඒක නිසා මම හිතනවා වීඩියෝ එක ඔයාලට පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා ගොඩක් දෙනෙට පොඩි වීඩියෝ එකක් කරන්න හිතුනේ. ඒකයි මේ සමහරුන්ට තෝරගන්න බෑනේ මොකක් කරන්නද මෙහෙම කියලා. ඒකයි පොඩි වීඩියෝ එකක් කරේ. මේ ලොකු වීඩියෝ එකක් නෙවෙයි පොඩි දෙයක් තේරුම් ගන්න පුළුවන්. එතකොට කාට හරි කෙනෙක්ට ඒකයි මේ ඔය වගේ පොඩි වීඩියෝ එකක් කරන්න කියලා හිතුනේ. ඔයාලට අදහසක් ගන්න පුළුවන් කියලා හිතනවා. ඉස්සරහට අර එන්නත් වීඩියෝ එක දෙන්න ඉක්මනටම දැන් එන්නත් කරන්න මම දැන් දීලා තින්නේ ඒවි. ඒ ආවම පස්සේ එන්නත් කරනකොට මම ඔයාලට මේ වීඩියෝ එක ගේන්න ඉක්මනටම. මේ දවස්වල පොඩ්ඩක් සනීප නැතුව හිටියේ. ඒක මම ඉක්මනට ඔයාලට වීඩියෝ එක ගේන්නම්. මේක අර ගොඩක් දිනෙට තෝරගන්න බෑනේ. අපි මුලින්ම පටන් ගන්නකොට අපිට මොන විදිය දෙයක් කරන්න ඕනේද, අපි මස් වලට යනවද, කිරි වලට යනවද, පැටව වලට යනවද කියලා. ඒක නිසා මම පොඩි පැහැදිලි කිරීමක් කරේ. මස් වලට ගොඩක් ඉල්ලුම තුනත් ඒ සඳහා කවුරුත් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැනේ. පැටව සහ කිරි නිෂ්පාදනය තෝරගන්න නම් ගොඩක් දිනෙට හොඳයි. මස් ඉහළේ මිල්ව තුනට අර දෙකට යන කෙනෙක්ට හොඳයි කියලා තමයි මට කියන්න පුළුවන්. මමත් මස් වලට නෙමෙයි, මමත් කිරි සහ පැටව වලට තමයි හදන්නේ. ඒක නිසා ඔයාලත් පොඩ්ඩක් හිතලා බලලා ඔයාලගේ පැත්ත අනුව එළුව ඔයාලගේ පැත්තේ හදන එළුව මොන වර්ගද කියලා පොඩ්ඩක් හොයලා බලලා ඔයාලටත් පුළුවන් මේ පටන් අරගන්න. මේ පටන් අරගෙන ඔයාලට යන්න පුළුවන් පැත්තෙන් ඉස්සරහට යන්න කියලා තමයි කියන්න පුළුවන්. අද වීඩියෝ එකෙන් ඔයාලා මොන හරි අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ අදහස් පල්ලෙහාන් කමෙන්ට් එකක් කරන්න. තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම අපේ ඊරිගහදල පාම YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් වටිනා
ප්‍රායෝගික වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු. හැමෝටම ජය වේවා එහෙනම්. වීඩියෝ එකේ පොඩි අඩුපාඩුකම් ඇති. ඉතින් වීඩියෝ එක බලලා දිගට අපිත් එක්ක රැඳිලා ඉන්න. ඔයාලට ෆාම් එකේ වීඩියෝ ඉස්සරහට ගේන්නම් දිගටම හොඳ වීඩියෝ ටික. වීඩියෝ එක බලලා ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරගෙන යන්න. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න එහෙනම් හැමෝටම සුබ දවසක් එහෙනම්.